Hi guys, ඉතින් ඔන්න අපි ශන්ෂයින් ට්‍රේල්ස් ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් අද අපි පෙන්වන්නේ එයා ඒෂියා ෆ්ලයිට් එකේ කෑමුල රසගුණ කෑමුල අපියරන්ස් එක එතකොට කෑම රහයිද කොහොමද ඒවල ගණන් ඒ ටික තමයි අද පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි මැලේසියා ගියා මේ ළඟදී. ඉතින් අපි මැලේසියා ගියේ ආයේෂියා ෆ්ලයිට් එකේ. ඉතින් ඒකේ තියෙන කෑම කොහොමද තත්ත්වය කියලා ඉතින් අපි බලමු. ඉතින් මේගොල්ලෝ ඉතින් අපේ නම එහෙම බලලා අපි දාපු ඕඩරකට අනුව ඒගොල්ලෝ ඉතින් කෑම සර්ව් කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඒෂියා ෆ්ලයිට් එකේදී ඔයගලන්ට බුකින් එක දාන වෙලාවේදීම ඔයගලන්ට ඕන නම් කෑම ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඒ වෙලාවේදී ඇඩ් කරේ නැත්නම් ඔයගලන්ට ෆ්ලයිට් එකට නැගලා ඉතින් බඩගින්නක් එහෙම ආවොත් දැන් මේගොල්ලෝ අපෙන් ආස්ක් අවුට් කරනවා. එතකොට උනත් ඔයගලන්ට මේගොල්ලන්ගෙන් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට මේගොල්ලන් ගාව අවේලබල් කෑම එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් අපි මෙතනදී මීල්ස් 3ක් අපි අරගත්තා. ඉතින් ඒ මීල්ස් 3 දැන් සර්ව් කරගෙන යන අපි බබාටත් ගත්තා. ඉතින් බලමු අපි මේවල රහගුණ කොහොමද කියලා. කෑම සර්ව් කරන ගමන් ඔයගලන්ට කියන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ අපේ කලින් දාපු කොලම්බෝ ටු මැලේසියා එයාපෝට් එකේ ජර්නි එක බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක. ඒකෙදි A to Z අපි කියලා දෙනවා කොහොමද යන්නේ. එතකොට එහෙදී SIM එකක් එහෙම ගන්න ඕනස් මොනවාට ටිප්ස්, money exchange වලද ඔයගොල්ලන්ට මොනවද කරන්න ඕනේ ඒ ටිප්ස්, grab pick up point ඒ ගැන පුළුවන් හැමදේම අපි කියලා දෙනවා. ඒක ඇත්තටම එඩියුකේෂනල් වීඩියෝ එකක් ට්‍රැවල් වීඩියෝ එකට වඩා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ලින්ක් එකෙන් ඒක ක්ලික් කරලා බලන්න. දැන් අපි මොනවද ගත්ත මීල්ස් කියලා බලමු. එතකොට මේක ඇත්තටම අපි ඒ වෙලාවේ ඔයගලන්ට එක කියනවා වීඩියෝ එකට. ඒ වුණාට සවුන්ඩ් එක හරියට පැහැදිලි නෑ. ඒක හින්දා මම ඒකට වොයිස් ඕවර් එකක් කළා. එතකොට අපි මම ගත්තේ prawn and chicken wonton noodles. බබාට mac and cheese එකක්. හස්බන්ඩ් ගත්ත කෑම එකේ නම හරිම අමුතුයි. Uncle Sai's char kway teow. මම හිතන්නේ හරි නම දන්නේ නැහැ. බානුගේ කෑම එක මොකක්ද කියලා. ඒතකොට ඩ්‍රින්ක්ස් වලට ඇමරිකානු එකක් අපි කොකනට් වෝටර් සිලෙක්ට් කළේ. නේද කොකනට් වෝටර් තිබුණේ නැහැ. ඔරෙන්ජ් ජූස් එකක් තමයි ඒ වෙනුවට හම්බුනේ. ඒක මම හිතන්නේ අපිට මේල් එකකින්ම ඒගොල්ලෝ මේ කලින්ම ඇඩ්වයිස් කරලා තිබුණා. හරි දැන් එතකොට මේ ඕපන් කරන්න එපේ පොඩි වෑන්ගේ මීල් එක. මේක තියෙන්නේ පේනවනේ ඔයගොල්ලෝ ලේබල් එකේ තියෙනා වගේ මේක තියෙන්නේ mac and cheese. මේක ඇත්තටම මාරයි. මමත් කෑවා, වයිෆුත් කෑවා. මේක ඇත්තටම මේක තමයි එතන තිබ්බ රසම කෑම එක. මේක ඉතින් mac and cheese තිබ්බ හොඳට cheese දාලා තිබ්බා. එතකොට roasted potato, broccoli, carrot. එතකොට මේක ලංකාවේ සෑම් සොසේජ් වගේ ඇතුලේ cheese fill වෙච්ච chicken sausage එකක් තිබ්බා. ඒකේ හොඳට ඇතුලේ cheese දාලා තිබ්බේ. ඒක මාර රහයි. එතකොට මේකුනේ ඇත්තටම රුපියල් 902ක්. ගොඩක් කෑම ඔක්කොම එකම ගානෙන් තමයි යන්නේ. ඉතින් මේකත් එක්ක මාමලේඩ් එකක් හම්බුණා. අපි ඇත්තටම කොකනට් වෝටර් තමයි ඉල්ලුවේ. ඒ වුණත් කොකනට් වෝටර් නැහැ කියලා අපිට මාමලේඩ් එකක් දුන්නා. ඉතින් ඒක උනේ රුපියල් 293යි. ඉතින් ඇත්තටම මේ කෑම එක මාර රහයි. මේක තමයි මම කියන්නේ රාම කෑම එක. ඔයගොල්ලොත් යනවා නම් අනිවාර්යෙන් මේක අරගෙන බලන්න. මේක කිඩ්ස් මීල් කියලා නෑ, මාරම රහයි. කොච්චර රහද කියනවා නම් වැඩි හරියක් වගේ කියන්නේ. ඉතින් අපි දෙන්න තමයි. ඉතින් පේනවනේ යාගේ කෑම එක පැත්තකට දාලා අපේ නෝනා බබායි කෑම එකට දෙනවා වැඩි. දැන් ඉතින් එමු මයි කෑම එකට. හරි ඉතින් මේ තියෙන්නේ මගේ කෑම එක. මේකේ නම තමයි Uncle Sai Cha Kyu-to. ඉතින් මේක නූඩල් එකක්. ඒගොල්ලන්ගේ මැලේසියන් සම්ප්‍රදායික පොක් හේ ෆ්ලේවර් එක දාලා හදපු නූඩල්ස් එකක්. ඉතින් මේකේ තියෙනවා ප්‍රෝන් තියෙනවා, චිකන් සොසේජ් තියෙනවා. ඒකත් නේ චිකන් සොසේජ් එක ලංකාවේ තියෙන සොසේජ් එක වගේ කියන්නේ නේ. නිකන් අමුතු සොසේජ් එකක් තියෙන්නේ. මේ තව එක් තියෙනවා මේකේ. එතකොට ඊට පස්සේ නූඩල්ස් තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ ඔක්කොම හලාල් කෑම. ඉතින් මැලේසියා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ
මුස්ලිම් කන්ට්‍රී එකක්. ඉතින් හලාල් කෑම තමයි ඒගොල්ලන් කොහොමත් තියෙන්නේ. ඉතින් මේක ගානත් කියන්න ඕනේ. දැන් මේක අපි ඇත්තටම දැන් මේ ආයේෂියා ෆ්ලයිට් එක බුක් කරද්දිමයි. ඉතින් එතකොට මේකේ ඔයගලන්ට ඇඩ් ඔන් එකක් විදියට දාගන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ගේ වෙනම පැකේජස් තියෙනවා. අපි ආයේෂියා ෆ්ලයිට් එකේ ඒ බුකින් ප්‍රොසෙස් එක වෙනම කියන්නම්. ඊට අමතරව ඉතින් මේකේ ප්‍රයිස් එක තමයි රුපියල් 902යි මේක වෙන්නේ. හරිම ලාභයි ඉතින්. මේක ඔය කෙහෙල් කොලයක් එහෙම යටින් දාලා තමයි තියෙන්නේ. ඉතින් අර ට්‍රැඩිෂනල් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම රහයි. ඉතින් මේකත් එක්ක මම ඩ්‍රින්ක් එක විදියට ඇමරිකානෝ එකක් තමයි ඕඩර් කරේ. ඉතින් මේ ඇමරිකානෝ එකේ උනේ රුපියල් 205යි. ඉතින් අපි නයිට් ෆ්ලයිට් එක ගියපු හින්දා නින්දයන් නැති වෙන්නත් එක්ක කොෆි එකක් හොඳයි කියලා ඇත්තටම හිතුවා. මේ කෑම ඔක්කොම මාරම රහයි. දැන් මම මගේ මීල් එක කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ගත්තේ prawn and chicken wonton noodle එකක්නේ. ඉතින් මේක මම හිතන්නේ Chinese එතකොට South East Asia soup dish එකක් සාමාන්‍යයෙන්. එතකොට මේ wontons ඇතුලේ prawn chicken දෙකම තිබුණා. එතකොට මේ wonton කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ මේක dumpling type එකක්. මම කොහොමද dumplings කන්න ආසයි. මේ ඒක නිසා මේ කෑම එකට මම මේ කෑම එකම සිලෙක්ට් කරගත්තේ. ඒ ගැන කිසිම මට ප්‍රශ්නයක් නෑ. මොකද මම සිලෙක්ට් කරගත්ත එක ඇත්තටම මාරුම රහයි. ඒගොල්ලන්ගේ මම කොහොමත් අහලා තිබුණා මේ AirAsia ෆ්ලයිට් එකේ කෑම රසයි කියලා. ඉතින් ඒක නම් ඇත්ත. මොකද මේ කෑම එක ඇත්තටම හරිම රසයි. හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන් වෙනවා. ඒ නූඩල් එකට උඩින් මේ ගෝවා කොලයක් එහෙම දාලා තිබුණේ. හරිම මේ ෆ්‍රෙෂ් කෑම එක මට නම් දැනුන විදිහට. ඒකෙන් තමයි හොඳ රසණෙන් අපිට ඒක හම්බුණා. මං කෑම එක ඔයාලට දැන් පෙන්නලා මගේ ඩ්‍රින්ක් එකත් හදාගන්න තමයි යන්නේ. හදාගන්න කියන්නේ ඉතින් sugar packet එක ඇඩ් කරගත්තා. මොකද මම ගත්තේ ඇමරිකානෝ එකක්නේ. ඉතින් ඇමරිකානෝ කියන්නේ espresso වලට hot water තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මේක ගොඩක් ස්ට්‍රෝං කොෆි එකක්. ඒක නිසා තමයි sugar packet එකක් ඇඩ් කරගත්තේ. ඒ වෙනකොට හැබැයි පොඩක් මේක නිවිලා තිබුණේ. ඒසිත් එක්කනේ ඉතින් ෆ්ලයිට් එක ඒක හොඳටම වගේ නිමිලා තිබුණේ. එතකොට අර මට ඕනුනේ ඇත්තටම මේ කෑම එක කන ගමන් උණුවෙන් කොෆි එක බොන්න. උනාට ඒක කරගන්න වුණේ නැහැ. කොෆි එකේ නතුකරක් බීලා දැන් මගේ කෑම එක කන්න යන්නේ. නූඩල් එකක් නේ ඉතින් හරි අමාරුවෙන් තමයි ඒක කන්න වෙන්නේ. අනිත් එක මෙතන තිබුණ ගෑරපුවයි හැන්දත් ප්ලාස්ටික්. එතකොට අර හරියට ඒක කන්න බෑ. කඩා ගන්නවත් බැහැ චුට්ටක් නූඩල් එක දිග වැඩේනේ. කොහොම හරි ඉතින් අමාරුවෙන් කෑවා. අමාරු වුණාට කමක් නැහැ. මොකද ඇත්තටම කෑම එක රස නිසා ඒක අමාරු වුණ එක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මං කලිනුත් කිව්වා වගේ නූඩල් එක එතකොට ඒ wontons ඔක්කොම ඇත්තටම රහයි. මට ඒ කෑම එකේ රස තාම මතකයි. මොකද ඒක ඇත්තටම හොඳ රසට තිබුණා. ඒක වුණේ අපි දැන් අපේ යාටිකට එක ඔක් කරද්දි තමයි අපි අපේ මීල්ස් උත් ඒකට සිලෙක්ට් කරගත්තේ. එතකොට මගේ මීල් එකේ ප්‍රයිස් එක වුණේ රුපියල් 902යි. ඉතින් මං හිතනවා ඒක මේ ලොකු කොස්ට් එකක් නෙමෙයි. ඉතින් කොහොමත් අපි කෑම එකක් නෝමලි ගන්න නම් 1000 වලට වඩා වැඩිනේ. ඉතින් මේ රුපියල් 902ට මේ මීල් එක ඇඩ් කරගන්න එක worth. මන් දැන් රස බලපු වොන්ටන් එක ඇතුළේ තිබුණේ prawns. ඉතින් මේකේ prawns වගේම chicken උත් මේ wontons ඇතුළේ තිබුණා. බබාට ඇත්තටම මේ mac and cheese එක ගත්තට දැන් ඕකෙන් වැඩි හරියක්ම කාලා ඉන්නේ මම. හස්බන්ඩ් උත් කෑවා හැබැයි මේ ඒක නම් ඇත්තටම ඒකත් රහයි. ඉතින් ඒක නිසා මං කිව්වේ අපි ගත්තේ meals තුනම රහයි. ඉතින් බබාගේ නම් බඩ කොහොමත් පිරලා තිබුණේ. යා මේ එයාපෝට් එකට ගියපු ගමන් පීට්සා කෑවනේ. පීට්සා හට් එකේ ඒක ඔයගොල්ලන් දැක්කනේ වීඩියෝ එක. මේ නූඩල් එක ඇත්තටම අමාරුවෙන් කෑවේ. මේක කන්න ටෙක්නික් එකක් තියෙනවා. ඒ වුණාට මේ ප්ලාස්ටික් ගෑරපුවත් එක්ක ඒක කන්න බෑ. ඒ වුණාට මේ මං වැඩේ අතෑරියේ නැහැ. කොහොම හරි නූඩල් එක කෑවා.
මැකන් චීස් එකේ අපි භාගයක් නේ මම දැන් 3 කාලයක් විතර කාලා ඉවරයි. ඉතින් මේක ඇතුලේ ඔය පොඩි සොසේජස් 5ක් තිබුණා. එතකොට අල තිබුණා, බ්‍රොකොලි එක කෑල්ලක් තිබුණා, කැරට් තිබුණා. චීස් නම් හොඳට දාලා තිබුණා. හොඳට මේක බේක් වෙලා තිබුණා. මට අපි ගත්ත මේ මීල්ස් තුනේ මං හස්බන්ඩ්ගේ මීල් එකෙත් රස බැලුවා. මට නම් මේ මීල්ස් තුනෙන් මැකන් චීස් එක තමයි රසටම තිබුණේ. ඉතින් ඔන්න මේ පොඩි වීඩියෝ එකෙන් ඔයාලට අපි අරගෙන ආවේ අපි කොළඹ ඉඳලා කුවාලාලම්පුර යද්දී එයා ඒෂියා ෆ්ලයිට් එකේ අපි ගත්ත මීල්ස් මොනවාද? ඒවල රස, ඒවල ප්‍රයිසස් වගේම අපේ ෆීඩ්බැක් එක මොකක්ද කියලා. ඊළඟට අපි ඔයාලට අරගෙන එන්නේ මලේසියා කුවාලාලම්පුර වල අපි නැවතලා හිටපු ඒ අපාර්ට්මන්ට් එක මොන වගේද? ඒකේ ෆැසිලිටීස් මොනවාද? ඒ ඩීටේල්ස් ටික. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න Sunshine Trails අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට useful වුණා නම් අපිට like එකක් දාලා ඔයාගේ අදහස් අපිට comment එකකින් දාන්න. එහෙනම් stay tuned. Bye.